ඒකේ තවත් සුවිශේෂී නිෂ්පාදනයක් තමයි අපේ ග්‍රීන් හර්බල් සමාගමේ උදර මට්ටු නැත්තම් මේදහරණ චූර්ණය. මේකට උදර මට්ටු කියන නම දාලා තියෙන්නේ අපේ උදරයේ තියෙන සියලුම ගොඩාක් දුරට තියෙන බාහිර දේවල් වලින් අපිට ඇති වෙන తాවකාලික අපහසුතා. ඒ කියන්නේ බඩ පිපෙන ගතිය සමහරුන්ගේ තියෙනවා නිකන් ෆයිබ්‍රොයිඩ් කියලා කියන්නේ දැන් ගර්භාෂවල ෆයිබ්‍රොයිඩ් හැදෙනවා. අර්ශස් වලට බඩවැල් වල ගෙඩි හැදෙනවා. ඒ වගේ දේවල් පවා මේකෙන් දිය වෙලා යනවා. ඒ වගේම ඇඟේ බර විශේෂම දේ තමයි ඇඟේ බර කිලෝ 2ක් විතර අඩු වෙනවා මාසෙකට. මේක හැමදාම බොන කෙනාට මේක බොන මාත්‍රාවක් තියෙනවා. මේක ලියලා තියෙනවා මේකේ. කියන්නේ සාමාන්‍ය කිලෝග්‍රෑම් 80ට වඩා බර වැඩි නම් මේස හැන්දක් උණු වතුර කෝප්පයක් දාලා රැට නිදා ගන්න පැය භාගයකට ඉස්සෙල්ලා වක් කරලා බොන්න කියලා කියන්නේ. පොඩි ළමයෙකුට නම් තේ හැන්දා. ඒ වගේ විදිහට යන දෙයක් මේකේ තියෙන අපි කන බොන දේවල් කිසිම බය වෙන දේවල් නැහැ මේකේ. තෙල අපේ ආදි මුතුන් මිත්තන් විතරම කාපු බීපු තෙල් අඩු කරන දේවල් උදාහරණයක් විදිහට ගොරකසියම් බලා කළු දිරු ඒ වගේම අපේ තියෙන විශේෂ කටු වර්ග තියෙනවා. ඒ වගේ දේවල් සහ නොයිකුත් මාදුළු වගේ දේවල් ඒ වගේ වර්ග ගොඩක් වටින අපේ තෙල් දහනය කරන්න පුළුවන් දේවල් මේකේ අඩංගුයි. මේක ගොඩක්ම ජනප්‍රියයි. ඒ වගේම මේක ගන්න කෙනෙකුට ලෙඩ රෝග හැදෙන බොහොම අඩුයි. ගොඩාක් අඩුයි හැදෙනවා මොකද මේකෙන් හොඳ ප්‍රතිශක්තියක් වර්ධනය වෙනවා. ඒ වගේම අපිට දැන් අපේ උසට සරිලන බර නිතරම තියාගත්තාම ගොඩාක් අපි ලෙඩ දුකට ගොදුරු වෙනවා අඩුයි. ඒක නිසා මම හිතන්නේ ගෙදරක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන ශාකසාර අපේ තෙල වෙදකමේ සංයෝගයක් තමයි මේක නිෂ්පාදනය. උදර මට්ටු නැත්තම් මේදහරණ චූර්ණය වගේම අර්ශස් දියවැඩියා පාලනය කරනවා. කොලෙස්ටරෝල් අඩු වෙනවා අනිවාර්යයෙන්ම. වගේම ප්‍රෙෂර් තත්ත්ව සමනය කරනවා. අපේ මානසික ආතතිය හොඳට නිින්ද යනවා. ඒක ඉතින් වගේම මලබද්ධය හුඟක්ම අඩු වෙන හුඟක්ම දිව්‍යමය ඖෂධයක් විදිහට සලකන්න පුළුවන් අපිට දිව්‍යමය ශාකසාර සංයෝගයක්. ග්‍රීන් හර්බල් උදර මට්ටු. මේකම ටැබ්ලට් කරලා තියෙනවා. ගොඩක් අය ඉල්ලුවා මේක වකර ඉන්න වෙලා නැහැ කියලා. ඒක නිසා ගොඩක් අද ජනප්‍රිය වෙලා තියෙන මේ පවුඩර් එකටත් වඩා ටැබ්ලට් එක. පිට රටේ ඉන්න අය පවා ගොඩක් පහ පරිමාණයෙන් අපි ගන්න දෙයක්.